ආයුබෝවන්. මී හොය අසබඩ. එහෙමත් නැතිනම් මිද්දෙනිය. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මී හොය අසබඩ. එහෙමත් නැත්නම් මිද්දෙනිය. මේ මිද්දෙනිය ප්‍රදේශයේ ඒ අවට තවත් ප්‍රදේශ දෙකක සැඟවුණු ලොකු කතාවක් අපි අද කතා කරමු. කාලය සමග කාලයේ වැලිතලාවෙන් වැසී ගිය මේ නටබුන් අතරේ ඔබ නොදත් ලොකු අතීතයක් සැඟවී තිබෙනවා. ඔබ දන්නවාද මේ බෝධීන් වහන්සේ මේ ස්තූපයක් පලාගෙන ඉහළට මතුවී තිබෙන්නේ ඇයි කියලා? ඒ වගේම මිද්දෙනිය ප්‍රදේශයේ අසල තියෙනා වූ උලහිටියාව ගම්මානයේ නම උලහිටියාව කියලා හැදුනේ කොහොමද කියලා ඔබ දන්නවද? මේ ඉතිහාසයේ ඇදී යන්නේ මිද්දෙනියට. එහෙමත් නැතිනම් මී හොය අසබඩට අතීතයේ ඉඳලා තියෙනවා සිරිනාග කියලා පුද්ගලයෙක්. කෙටියෙන් කිව්වොත් රජකම තමන්ට ගන්න ඕන කියලා තමන් විසින් මතයක් හදන් හිටපු මිනිස්සෙක්. මේ සිරිනාග කියන පුද්ගලයාට රජකම ගන්න ඕනවට අවට පළාතෙම තිබුණු පන්සල්වල චෛත්‍ය කඩා බිඳ දමා ඒ චෛත්‍ය ඇතුළත තිබෙන්නා වූ නිදන් වස්තු කොල්ල කන පුද්ගලයෙක් තමයි මේ සිරිනාග කියන්නේ. එකක් නෑර සියලුම පන්සල්වල තියෙන චෛත්‍යවල් කඩා බිඳ දමා වස්තුව රැගෙන එක්රැස් කරගන්නා වූ මේ සිරිනාග ඉඳලා අත ගහන්නේ මී හොය අසබඩට. එහෙමත් නැත්නම් අද ඔබත් මමත් කවුරුත් දන්න මිද්දෙනියට. මේ මිද්දෙනියට ආපු සිරිනාග ඊළඟට යන්නේ හෙල්ලෝලි ගමට. හැමතැනම නිදන් වස්තු කොල්ල කාගෙන යන මේ සිරිනාග කියන පුද්ගලයා ඊළඟට යන්නේ මිද්දෙනියේ නැත්නම් මී හොය අසබඩ හෙල්ලෝලි කියන ගමට. අද හෙල්ලෝලි කියන ගම හඳුන්වන්නේ මිද්දෙනිය ප්‍රදේශයේ හෙල්ලල කියලා. මේ හෙල්ලෝලි ගමට එහෙමත් නැත්නම් අද වර්තමානයේ හෙල්ලලට පාතබන සිරිනාගට වරදින තැන තමයි මේ හෙල්ලල. මොකද හැමතැනකම චෛත්‍ය කඩාගෙන ගියපු සිරිනාගට අතවත් තියන්න බැරි වෙනවා හෙල්ලෝලි ගමේ චෛත්‍යයට. එහෙමත් නැත්නම් හෙල්ලල පන්සලේ චෛත්‍යයට මේ සිරිනාගට අතවත් තියන්න බැරි වෙනවා. ඇයි මේ සිරිනාගට මේ චෛත්‍යයට අතවත් තියන්න බැරි? හෙල්ලෝලි ගමේ එහෙමත් නැත්නම් හෙල්ලල පන්සලේ චෛත්‍ය අතීතයේ ගලවන්න පුළුවන් හිටියේ එකම එක්කෙනාටයි. ඒක දැනගන්නවා මේ සිරිනාග. සිරිනාග මේ චෛත්‍යයේ හැම විස්තරයක්ම හොයාගෙන යද්දී සිරිනාග දැනගන්නවා මේ පන්සලේ මේ චෛත්‍ය ගලවන්න පුළුවන් ක්‍රමය දන්නේ එකම එක පුද්ගලයෙක් බව. ඒ තමයි හෙල්ලෝලි බහුල. මේ හෙල්ලෝලි බහුල කියන පුද්ගලයා තමයි මේ චෛත්‍ය ගලවන ආකාරය ගැන දැන ඉන්නේ. ඒක මේ සිරිනාග දැනගත්තට පස්සේ මේ හෙල්ලෝලි බහුල ගෙන්නනවා හෙල්ලෝලි චෛත්‍ය අසලට. හෙල්ලෝලි චෛත්‍ය අසලට ගෙනල්ලා හෙල්ලෝලි බහුලට කියනවා මේ චෛත්‍ය ගලවන්න ගියා. හැබැයි බහුල කිසිසේත්ම මේ චෛත්‍ය ගලවන්නේ නැහැ. ඒ ඉල්ලීම එවලෙම ප්‍රතික්ෂේප කරනවා. මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරාට පස්සේ මේ සිරිනාගට අසීමිත විදියට තරහ යනවා. සිරිනාග ඊළඟට කරන්නේ මේ හෙල්ලෝලි බහුලට ඉන්නවා පුත්තු 7 දෙනෙක්. මේ පුත්තු 7 දෙනාම මේ ස්ථානයට අරන් එනවා. හැබැයි සිරිනාගගේ මේ ඉල්ලීම බහුල විදියටම බහුලගේ පුතුන් 7 දෙනාත් ප්‍රතික්ෂේප කරනවා. හෙල්ලෝලි බහුලට කියලාත් කරගන්න බැරි වෙච්ච දේ පුත්තු 7 දෙනාත් බය කරලා කරගන්න හැදුවත් ඒත් කරගන්න බැරි වුණත්
සිරිනාගට තමන්ගේ තරහා පාලනය කරගන්න බැරි වෙනවා. ඊළඟට සිරිනාග කරන්නේ හෙල්ලෝලි බහුලගේ පුත්තු 7 දෙනත් උල තියෙනවා. එදා හෙල්ලෝලි බහුලත් පුත්තු 7 දෙනත් උල තියපු ගම අද හඳුන්වනවා මිද්දෙනිය ප්‍රදේශයේ උල හිටියාව කියලා. එපමණ තාක්ෂණයක් යොදා මේ අපූර්ව චෛත්‍ය නිර්මාණය කරේ කවුද? පසුකාලීනව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ චෛත්‍ය, මේ හෙල්ලෝලි ගමේ චෛත්‍ය නැත්නම් හෙල්වල පන්සලේ චෛත්‍ය පුරාවිද්‍යාවකින් පරීක්ෂණ කරලා හඳුනා ගන්නවා මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන ගැඩොල් කාවන්තිස්ස රජතුමාගේ රජ සමයේ කාවන්තිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් නිපදුණු ගැඩොල් කියලා. ඒක කියන්නේ ගමේ අයත් නෙවෙයි, පුරාවෘත්තත් නෙවෙයි, මමත් නෙවෙයි, පරණවිතාන මහත්තයා. ඉතින් මේ පරණවිතාන මහත්තයාගේ නිගමනයට අනුව බලද්දී අපට තේරෙනවා හෙල්ලල පන්සලේ චෛත්‍ය නිර්මාණය කරේ කාවන්තිස්ස රජතුමා කියලා. කොහොම වුණත් කාලයක් මේ පන්සල, මේ හෙල්ලල රජමහා විහාරය අතීතයේ විදිහට කියනවා නම් හෙල්ලෝලිගම පන්සල කාලයක් තිස්සේ පාළුවට ගිහිලා තිබිලා තියෙනවා. ඒකට හොඳම සාක්ෂිය තමයි මේ චෛත්‍ය පලාගෙන අදටත් අපට වයසක් කියාගන්න බැරි මේ බෝධීන් වහන්සේ නමක් මේ චෛත්‍ය ඇතුලෙන් වැඩි මේ චෛත්‍ය පලාගෙන උඩට එසවිලා තියෙනවා. මේ බෝධීන් වහන්සේ බැලුවම අපිට පේනවා කොච්චර වයසක් ඇද්ද කියලා. ඉතින් අපිට එතකොට හිතා ගන්න පුළුවන් මේ පන්සල කොපමණ කාලයක් කිසිවෙක් නැතුව පාළුවට ගිහින් තිබුණු තැනක්ද කියලා. හැබැයි මේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අදටත් මේ පන්සලේ සැරිසරන එක් දේවතාවුන් වහන්සේ නමක් අදටත් වැඩ වාසය කර සිටිනවා. ඒ මිනිසුන්ගේ දුකට පිහිට වෙන, අසරණයින්ට පිහිට වෙන, සාධාරණයේ ඉෂ්ට නොවුණු තැන්වල සාධාරණයේ ඉෂ්ට කරවා දෙන ගම්බාර සෝනියම් දෙවි හාමුදුරුවන් වහන්සේ. මීට පෙර මෙම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ වාසය කර අද අප අතරින් සමුගෙන සිටින අපේ නායක හාමුදුරන් වහන්සේ Tamanගේ සියසින් දැක තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ගමේ මිනිස්සුත් දැක තිබෙනවා. මේ හොඳම දේ තමයි මේ මෑත කාලෙක වෙච්ච සිදුවීම. පසුගිය දවසක මේ පන්සලේ, මේ දහම් පාසලේ තිබුණු දහම් පාසල් උත්සවයට දෙමව්පියන්, දරුවන්, අවට ප්‍රදේශවාසීන් සියලු දෙනා උදේ 4ට සම්බන්ධ වෙලා තියෙනවා. මේ මොහොතේ කිහිප දෙනෙක් දැක තිබෙනවා සුදට සුදේ වඩින්නා වූ දේවතාවුන් වහන්සේ ටිකින් ටික අඩියෙන් අඩියට උස යන ආකාරයක්, දේවාලය දෙසට වඩින ආකාරයක්. මේ ඉහළ මළුවේ තියෙන්නේ මේ පන්සල් භූමියේ එකම දේවාලය නම් නොවේ. තවත් මේ පන්සලේ සැඟවුණු අභිරහස් දේවාලයක් මේ පන්සල සතුව තිබෙනවා. මේ සැඟවුණු දේවාලය තිබෙන්නේ කොහේද? ඇයි අදටත් මේ මිනිස්සු අසීමිත වූ බයකින් වගේම අසීමිත වූ භක්තියකින්, අසීමිත වූ ගෞරවකින් මේ ස්ථානයට සලකන්නේ? මේ ප්‍රදේශයේ මිනිසුන් පවසන ආකාරයට පුරපෝ දිනවලට ගම්බාර දේවතාවුන් වහන්සේ මේ පන්සලට වැඩම කොට, මේ පන්සලේ දේවාලයට වැඩම කොට ඊළඟට වැඩම කරනු ලබන්නේ මේ සැඟවුණු දේවාලයටයි. ඉතින් එහෙමනම් අපේ ඊළඟ වීඩියෝවෙන් ඔබට පෙන්වන්නේ මේ හෙල්ලල පන්සලේ, එහෙමත් නැත්නම් හෙල්ලෝලි ගමේ පන්සලේ සැඟවුණු දේවාලය කොහේද කියලා.